ඔයාටත් ඉන්නවද ඔයාගේ ජීවිතේ වැඩිපුරම රිදවපු කෙනෙක්? සමහරට එයා ඔයා ජීවිතේ වැඩිපුරම ආදරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් කොච්චර රිදෙව්වත් ඇයි තාමත් ඔයාගේ මතකයෙන් ඔයාගේ හිතෙන් එයා යන්නේ නැත්තේ? තාමත් එයා ඔයාගේ හදවත ඇතුලේ නේද? ඒ ආදරය නිසාද? සමහර විට වෙන්න පුළුවන්. ඒත් ඒකට ඊට වඩා ලොකු හේතු තියෙන පුළුවන්. ඒ ගැන සයිකොලොජි වලින් කියන්නේ වෙනස්ම කතාවක්. ඉතින් ඔයාගේ හිතෙත් ඔයාට මෙච්චර රිදවපු කෙනෙක් තාමත් රැඳිලා ඉන්නවා නම් අමතක කරන්න අමාරු නම් ඒ ඔයා දුර්වලෙක් කියන අදහසින් නෙමෙයි. ඇත්තම කිව්වොත් ඒකෙත් ලොකු දෙයක් තියෙනවා ඔයාට තේරුම් ගන්න. අද මේ වීඩියෝවෙන් මම ඔයාට කියන්න සූදානම් වෙන්නේ ඇයි අපිට අපිව මෙච්චර රිදවපු කෙනාවම අමතක කරන්න අමාරු කියලා. මේක දැනගත්තොත් ඔයාට ඔයාවම අවබෝධ කරගන්න ලොකු පහසුවක් වේවි. ඔයාට මතක් වෙන්නේ ඒ කෙනාවද නැත්නම් එයත් එක්ක බැඳුණු හැඟීමද? ඔව් සමහර වෙලාවට එයාව තමයි ඔයාට මතක් වෙන්නේ. හැබැයි ගොඩාක් වෙලාවට ඔයාට මතක් වෙන්නේ එයා එක්ක බැඳුණු හැඟීම. එයා එක්ක hina වුණු දවස්, එයා එක්ක ගිය ගමන් බිමන්, ඒවල් දිහා කරපු දේවල්, එයාත් එක්ක කතා කරපු හැටි, එයාත් එක්ක ආදරය කරපු හැටි, එයාත් එක්ක රණ්ඩු වුණ හැටි, එයා එක්ක අඬපු හැටි, ඒ වගේම සමහර වෙලාවට ඔයගොල්ලෝ සිප වළඳ ගත්ත හැටි, ඔය වගේ ඔයාලගේ බැඳුණු හැඟීම් තමයි ඔයාට ගොඩක් මතක් වෙන්නේ. ඇත්තම කිව්වොත් අපේ මොළයට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි මොළයට පුළුවන් හොඳ මතක ගබඩා කරලා තියාගන්න. එයා කැමති හොඳ මතක මොළේ තියාගන්න. හැම වෙලේම උත්සාහ කරන්නේ නරක දේවල්, අතිශයින්ම දුක්බර මතකයන් ටිකෙන් ටික අමතක කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි කොච්චර රිදෙව්වත් කෙනෙක්ව එයාව අපිට අමතක කරන්න අමාරු ආය මතක් වෙන්නේ ඒ නිසාමයි. සමහර විට ඔයාට තාමත් නිම නොවුණු කතාවක් තියෙන්න පුළුවන්. ඒ නිසාත් එහෙම වෙන්න පුළුවන්. සයිකොලොජි වලට අනුව නිම නොවුණු දේවල් මොළයේ දිගටම මතක තියාගන්නවා. ඒ කිව්වේ අපි හිතමු ඔයගොල්ලන්ගේ ආදරේ ගොඩක් වෙලාවට සමහර අයගේ ආදරේ ඉවර වෙන්නේ ආදරේ ඉවර වෙලා නෙමෙයි. නමුත් සම්බන්ධතාවය මගින් නතර වෙනවා. Unfinished love, unanswered questions, untold stories එක ඔයාලට ඔයාලගේ ගමන නතර කරන්න සිද්ධ වෙනවා. එතකොට හැමදාම ඔයාගේ මනස අහන දේ තමයි ඇයි එයා එහෙම කළේ? මොකද මගේ වැරද්ද? තව එක පාරක් මට එයාත් එක්ක කතා කරන්න තිබුණා නම් මේ වගේ ප්‍රශ්න වලට උත්තර කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ හිත තාමත් මේ කතාවේ හිර වෙලා. ඒ නිසා ඔයාට එයාව අමතක වෙන්නේ නැහැ. අමතක කරන්න බෑ. ඔයාට එයාව නෙමෙයි සමහරට එයා එක්ක තිබුණ පුරුද්ද තමයි මේ අමතක කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒක නැති වුණ නිසා. හැමදාම උදේ මැසේජ් එකක් ආවා. හැමදාම රැට කෝල් එකක් තිබුණා. දවසේ හැම දෙයක්ම කියන්න කෙනෙක් ඔයාලගේ එදා හිටියා. හැබැයි එක පාරට මෙයා ඩිසපියර් වෙලා යන්න ගියා. ඒ නිසා ඔයාට නැති වෙන්නේ කෙනෙක් විතරක් නෙමෙයි. ඔයා පුරුදු වෙලා හිටපු ඒ ජීවිතෙත් ඔයාට අහිමි වෙලා ගියා. ඒ නිසා ඔයාගේ ජීවිතේ ලොකු හිස්තැනක් තියෙනවා. ඒ හිස්තැන පුරවමින් ඔයාට තාමත් එයාව මතක් වෙනවා. සමහර විට ඔබ ට්‍රෝමා බොන්ඩ් එක හිටියනම් ඔයාට එයාව අමතක කරන්න අපහසුයි. සමහර සම්බන්ධතා තියෙනවා ආදරයට වඩා වේදනාවෙන් බැඳෙනවා. එක දවසක් ආදරේ අනිත් දවසේ නිහඬ වෙලා. ඊළඟ දවසේ ආයෙත් ආදරේ. හැබැයි ආදරේ තියෙනවා වේදනාවත් ඒහා සමානවම තියෙනවා. මේ වගේ උච්චාවචනයන් නිසා මොළයේ ඒ සම්බන්ධතාවයට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒකට සයිකොලොජි වලදී කියන්නේ ට්‍රෝමා බොන්ඩ් එකක් කියලා. ඒ වගේ සම්බන්ධතාවයකට ඔබ හිටියනම් ඔයාටත් එයාව කොච්චර රිදුවත් එයාව අමතක කරන්න හරිම අමාරුයි. එයා ඔයාගේ මනසින් යන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම ඇස්සේ ඔයා දන්නේම නැතුව ඔයාගේ හිමීට සුවපත් වෙනවා. හීල් වෙනවා. හීලින් කියන්නේ ගොඩක් අය හිතන විදිහට සම්පූර්ණයෙන් මෙයාව අමතක කරලා දාන එක. නමුත් කවදාවත් අපිට අපේ මතකයෙන් අපි ආදරය කරපු අපිට කොච්චර වෛර කළත් අපිට කොච්චර දුකක් දුන්නත් අපිට වේදනාවක් දුන්නත් එයාව අපිට කවදාවත් මකලා දාන්න බෑ. හැබැයි අපිට අපේ මතකයන් යටපත් කරන්න පමණයි පුළුවන්. ඉතින් හීලින් කියන්නේ එයාව මතක් වුණත් ඔයාගේ හිත නැවත බිඳෙන්නේ නැති තැනකට පැමිණෙන එකයි. ඒ නිසා ඔයාට තාමත් එයාව මතක් වෙනවා කියලා ඒකෙන් ආ දුර්වල කෙනෙක් කියලා කිසිසේත්ම කියන්නේ නැහැ. ඒකෙන් පේන්නේ
ගොඩාක් දුරට ඔයා ගොඩාක් ආදරය කරපු කෙනෙක් කියන එකයි. හැබැයි මතක තියාගන්න සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ ලොකු පාඩමක් කියලා දීලා යන්න. සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ අතිශයින් ලොකු පාඩමක් කියලා දීලා යන්නයි. කවදාවත් අමතක නොවෙන්න. ඉතින් හොඳම දේ තමයි ඒ පාඩම හොඳින් ඉගෙනගෙන ඔයාගේ ජීවිතේ තව එක පියවරක් හරි ඉස්සරහට යාම තමයි වඩාත්ම සුදුසු දේ. මොකද ඔයාගේ අනාගතය ඔයාව රිදවපු කෙනෙක් ළඟ කවදාවත් තියෙන්නේ නැහැ. ඒක තියෙන්නේ ඔයාගේ අතේ පමණයි. ඒක හොඳින් වටහා ගන්න. ඉතින් අපිව මේ ලෝකෙ රිදවපු කෙනෙක් අපිට අමතක කරන්න අමාරු. මෙච්චරටම අමතක කරන්න අමාරු ඇයි කියලා වාට තේරෙන්නේ නැති. එයාව තමයි අපිට වැඩිපුරම අමතක කරන්න අමාරු. හැබැයි ඔයා දුර්වල නැහැ. ඔයා ශක්තිමත්. ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. කොහොම හරි අඩියක් හරි ඉස්සරහට තියෙනවා නම් තමයි ඔයා සාර්ථක මිනිසෙක් වෙන්නේ. ඉතින් මේ වගේ වටිනා අදහස් ඔයාගේ ජීවිතයට අනිවාර්යයෙන්ම වැදගත් වෙවි. එක පියවරක් හරි ඉස්සරහට යන්න. ඒ නිසා මේ වගේ වටිනා තොරතුරු දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තබා ගන්න. සවන් දුන්නාට බෙහෙවින්ම ස්තුතියි. නැවතත් හමු වෙමු හිතට හඬක් සමගින්.